ආයුබෝවන් පුතේ හැමෝටම සුබ සන්ධ්‍යාවක්. හරි. අ, අපි ගිය සතියේ කළේ නෑ පන්තිය. ඒකට හරියන්න මම විභාගයට කලින් දවසේ කියන්නේ මම හිතන්නේ සඳුදා නේද? අපි අමතර පන්තියක් ඒකට කරා. කරලා අර පළවෙනි වාර පේපර් එක සාකච්ඡා කරා. right. අපි කලින් පුතේ 2016 පේපර් එක සාකච්ඡා කරලා තිබ්බේ. right. ඒක මම දැන් දෙවෙනි කොටසේ කිහිපයක් ඇති. නමුත් අද 2017 පේපර් එක මම දැම්ම පළවෙනි කොටස ඉවර කරගන්න. දෙවෙනි කොටසෙන් පස්සේ බලමු. අපිට පොඩ්ඩක් කවුරුරි දාන්න 2016 ගේ අපිට දෙවෙනි කොටස කරන්න තියනවද කියලා. ඒක පළවෙනි කොටස විතරද මම කරේ දෙක කරේ නැද්ද? 2016 පේපර් එක. පහුගිය සතිවලට ඔයාලට මතක ඇතිද? නැත්නම් අපි ඉවර කළාද? හරි මොකක් හරි කමන්නේ chat එකෙන් දාන්න. අපි එතකන් දැන් මේ 2017 පේපර් එක තමයි දැම්මේ. සමහරට print out ගන්න වෙලා මදි වෙන්නේ නැති. එහෙම වුණ පුතේ ලියන පොතේ අපි short note එකක් විදිහට මේ අපි කොහොමත් මේකේ විස්තර ලියනවානේ. හරි උත්තරෙත් ලියා ගමු. short note එකක් විදිහට පුතේ අවශ්‍ය කරුණු ටිකක් ලියා ගමු. පැහැදිලිද? right. මේක උත්තර පුතේ ඔයගොල්ලෝ දෙන්න ඕන. ඒතර තමයි මට මේක කරා යන්න පහසු. තා ඔයගොල්ලන්ට මේක මතකද කියලා බලන්න පුළුවන්කම තියෙනවා. හරි. පළවෙනි ප්‍රශ්නය. ක්‍රිස්තු වර්ෂ 4 වන ශතවර්ෂයේදී පමණ රචනා කිරීම. තොරතුරු කෙටියෙන් දක්වා තිබීම. මෙරට පැරණිතම වංශ කතාව වීම වෙන කරුණු අදාළ වන්නේ කවර මූලාශ්‍රයට? මොකක්ද උත්තරේ? ක්‍රිස්තු වර්ෂ 4 වන ශතවර්ෂයේ ලියවුණාලු. තොරතුරු කෙටියෙන්ලු තියෙන්නේ පැරණිම වංශ කතාව. පැරණිම වංශ කතාව කියනකොට අපට උත්තරේ හොයාගන්න පහසුයි. මොකද්ද පුතේ උත්තරේ වෙන්න ඕනේ? ලංකාවේ ඉතිහාසය ඉගෙන ගන්න තියෙන පැරණිම වංශ කතාව මොකක්ද? දැන් ඒකට පුතේ මේ පේපර් එක ළඟ තියෙන්න ඕනෙත් නැහැ. මම අහන ප්‍රශ්න උත්තර දෙන්න පුළුවන් ඕගොල්ලන්ට. ලංකාවේ ඉතිහාසය ඉගෙන ගන්න තියෙන පැරණිම වංශ කතාව මොකක්ද? මුල් සතියේ මතක් කරා පුතේ කට්ටිය උත්තර දෙන්නේ නැතුව බෑ අපිට පේපර් ක්ලාස් එක කරා යන්න. සාමාන්‍ය ක්ලාස් එකකට වඩා පුතේ වෙනස් පේපර් ක්ලාස් එකක් කියන එක. මේ පේපර් ක්ලාස් එක තනිකර උත්තර ටික කොහොමද තියෙන්නේ මේ බෑ. ඕනේ යන්තම් ක්‍රිස්තියානි උත්තර දීලා තියෙනවා. හැබැයි එක්කෙනෙක් විතරක් උත්තර දීලා තේරුමක් නැහැ. අනිත් පැත්ත උත්තර දෙන්නේ. නේ? නැත්තම් ඕගොල්ලෝ ඔකට ඔන් වෙලා නේ වෙන වැඩක් කරනවත් දන්නේ නැහැ. උත්තර නොදන්න විදියක් නැහැ නේ. උත්තර නොදන්න විදියක් නැහැ. දන්න හින්දා උත්තර දාන්නවා. වැරදෙන්නට උත්තරයක් දාන්න පුළුවන්. ඒක පුළුවන් හැමෝම උත්තර දාන්න. නේ? chat එකෙන් දාන්න පුළුවන් හැමෝම දාන්න පුළුවන් මයික් එකෙන් කියන්න පුළුවන්. නැත්තම් අපි වේබ් ක්ලාස් එක කරන එකේ ප්‍රයෝජනයක් නැති වෙනවා. හරි. right. එතකොට ඔන්න ලංකාව ඉතිහාසය කරන තියෙන පැරණිම සාහිත්‍ය තමයි පුතේ දීප වංශය. එතකොට උත්තරයකට දාලා තියෙන පුතේ මහා වංශය කියලා. මහා වංශය ගාමින් ලියා ගන්න නැත්නම් වෙනම ෂෝට් නෝට් එකක් ලියන්න. මහා වංශය ලියවෙන්නේ ක්‍රිස්තු වර්ෂ 5 හෝ 6 වෙනි සියවස්. මහා වංශය ලියවෙන්නේ ක්‍රිස්තු වර්ෂ 5 හෝ 6 වෙනි සියවස්. 4 වෙනි සියවසේ තමයි දීප වංශය ලියවෙන්නේ. එතකොට පුතේ මහා වංශය කියන්නේ කොටස් වශයෙන් රචනා කරපු කෘතියක්. તો මහාවංශයේ මුල් කොටස රචනා කරේ කවුද? අනේ කල්ලුත් යහුවනේ කියලා නෙවෙයි. නමුත් ආයෙකට උත්තර දෙන්න. නේ? එතකොට පුතේ නෑ මං කලින් කියපුවා නැවත මතක් කිරීම මේ කරන්නේ. එතකොට කමතක වෙන්නම නෑ. සරල ප්‍රශ්න කරන්නේ මේ විභාගයට අහනවා. කවුද මහාවංශය රචනා කළේ? නැත්නම් මහාවංශයේ මුල් කොටස රචනා කරේ කවුද? එතකොට ඒ හාමුදුරුව වැඩ හිටියේ මොන පාසලද? ඒකත් අහනවා. ඔව් තාම උත්තර ලැබුණේ නැහැ.
මහා වංශයේ මුල් කොටස රචනා කරේ කවුද? හරි. ඒ හාමුදුරුව වැඩ හිටියේ මොන පන්සලේද කියලා මම අහන්නේ. ඔයගොල්ලන්ට ඇහෙනවද මම කියනව දන්නේ නැහැ නේද? ඇහෙන්නේ නැත්නම් පුතේ එකක් chat එකෙන් දාන්න. දැන් කවුද මහා වංශයේ මුල් කොටස රචනා කරේ? ඔය උත්තර නෑ. මහා වංශයේ මුල් කොටස කවුද රචනා කරේ? දැන් පන්තියේ ඉන්නේ ක්‍රිස්තියන් විතරද නැති මම ක්‍රිස්තියන් විතරක් තියලා අනිත් කට්ටිය මේ පන්තියෙන් අයින් කරන්නත් හිතන වෙලාවට නැත්තම් මේක හරියන්නේ නැහැ වැඩි. හරි. පේපර් ක්ලාස් කියන්නේ පේපර් ක්ලාස්. මේ තියරි ක්ලාස් එක නම් එක්කෙනෙක් උතුරු දුන්නා මම සෑහීමටපත් වෙනවනේ. දැන් මේක එහෙම බෑ. හරිද? රයිට්. ඕන දැන් තව එක්කෙනෙක් යන්තම් උත්තර නේ. මහා වංශය රචනා කරන්නේ පුතේ. දික්සඳ සෙනෙවියා පිරිවෙන් වාසී මහා නාම හාමුදුරුවෝ. ඒක ලියන්නේ ක්‍රිස්තු වර්ෂ 5 හෝ 6 වන සියවස්. ඒ ලියන්නේ මහා වංශයේ මුල් කොටස. මහා වංශයේ මුල් කොටසට අයිති වෙන්නේ පුතේ බුදුහාමුදුරුවන්ගේ පළවෙනි ලංකා ගමනේ ඉඳලා මහසෙන් රාජ්‍ය සමයේ අවසානයේ දක්වා තොරතුරු. දැන් දීපවංශයේ ගත්තත් පුතේ දීපවංශයේ තියෙන ඒ ප්‍රමාණයේ තොරතුරුම තමයි. මහසෙන් රාජ්‍ය සමයේ අවසානයේ දක්වා තොරතුරුම දීපවංශයේ තියෙන්නේ. එතකොට පුතේ මහා වංශය අපි වඩා විශ්වසනීය කෘතියක් කියලා පිළිගන්නවා. ඒකට හේතුව තමයි මහා වංශයේ සඳහන් ඇතැම් සිදුවීම් සෙල්ලිපි හා වෙනත් මූලාශ්‍ර මගින් තහවුරු වී ඇති නිසා ඒවා ලියා ගන්න. දැන් උත්තර දෙන්න බෑ අඩුවට මම කියන දේ ලියා ගන්න. රයිට්. මහා වංශය වඩා විශ්වසනීය කෘතියක් කියලා පුතේ පිළිගන්න හේතුව තමයි. රයිට්. මහා වංශයේ සඳහන් ඇතැම් සිදුවීම් සෙල්ලිපි හා වෙනත් මූලාශ්‍ර මගින් තහවුරු වී තිබේ. ඊළඟට පුතේ මහා වංශය අපි පිළිගන්නවා සුවිශේෂී කෘතියක් කියලා. ඒකත් ලියා ගන්න මොකද්ද? ඇයි මහා වංශය සුවිශේෂී වෙන්නේ? මහා වංශය සුවිශේෂී වෙන්නේ පුතේ. මහා වංශය තමයි ලංකාවේ ඉතිහාසය අඛණ්ඩව ලියවිලා තියෙන්නේ. විශ්වසනීය කෘති තව තියෙන්න පුළුවන්. හැබැයි ඉතිහාසය අඛණ්ඩව ලියවිච්ච කෘති වෙන නෑ පුතේ. දැන් මහා වංශයේ වඩා විශ්වසනීය කෘතියක් වෙන්නේ ඇයි? ඒක සෙල්ලිපිව සඳහන් වෙච්ච නිසා. ඒක සුවිශේෂී වෙන්නේ ශ්‍රී ලංකාවේ ඉතිහාසය අඛණ්ඩව ලියවී ඇති නිසා. පුතේ මහා වංශයේ දීලා තියෙන්නේ pāli භාෂාවෙන්. ඔය pāli භාෂාවෙන් ලියපු කෘති අර්ථ විවරණය කරන්න පුතේ පස්සේ කාලෙක තව කෘතියක් තිබුණා. අපිට කියන ටීකාවක්. ඒතර මහා වංශයට ලියපු ටීකාවක් තියෙනවනේ. මොකද්ද මහා වංශයට ලියපු ටීකාව? ආයෙකට උත්තරේ දාන්න. මහා වංශයට ලියපු ටීකාව මොකක්ද? ඔව් ක්‍රිස්ටියන්. වංශත්තප්පකාසිනී තමයි. නේද? මහා වංශයට ලියපු ටීකාව තමයි වංශත්තප්පකාසිනී. රයිට්. එතකොට පුතේ ඔය මහා වංශය ලිව්වේ මහානාම හාමුදුරුවෝ දීපවංශය ලියපු කතුවරේ අපි දන්නේ නැහැ. හැබැයි මහා වංශය සහ දීපවංශයේ සමහර තැන් පුතේ එක විදිහට ලියවිලා තියෙනවා. හරියට එක්කෙනෙක් ලිව්වා වගේ. ඒකට බලපාපු හේතුව තමයි මහා වංශය සහ දීපවංශය කියන කෘති දෙකම ලියලා තියෙන්නේ පුතේ. ඊට කලින් ලියපු කෘති තුනක ආభాෂය අරන් මතකද ඒ කෘති තුන? සියලට කතා මහා වංශය, උත්තර විහාරට්ට කතා, විනයට්ට කතා. සියලට කතා මහා වංශය, උත්තර විහාරට්ට කතා, විනයට්ට කතා. ඒවා ලියා ගන්න මම කියනකොට ටක් ගාලා. රයිට්. ඒවා කලින් සතියේ ලියලා තියෙන්න පුළුවන්. නමුත් නැවත ලියන්න කියලා තමයි මම කියන්නේ. රයිට්. එතකොට පුතේ මහා වංශය සහ දීපවංශය දෙකම ලියන ආభాෂය ලබා ගත්තේ සියලට කතා මහා වංශය, උත්තර විහාරට්ට කතා සහ විනයට්ට කතා. රයිට්. එතකොට අපි තාම මේ
පළවෙනි ප්‍රශ්නේ ඉන්නේ එතන තව අහන්න පුළුවන් ප්‍රශ්න මේ මතක් කරමින් ඉන්නේ පුතේ දැන් ලංකාවේ ඉතිහාසය පිළිබඳව දකුණු ඉන්දිය මූලාශ්‍ර දීලා තියෙනවානේ. ඒත් ශ්‍රී ලංකාව පිළිබඳව තොරතුරු ලියවිච්ච දකුණු ඉන්දිය ග්‍රන්ථ තුනක නම් දීලා තියෙනවානේ. අමතක දේ තුන කියන බලන්න. ශ්‍රී ලංකාවේ ඉතිහාසය පිළිබඳව සඳහන් වෙච්ච දකුණු ඉන්දිය ග්‍රන්ථ තුනක්. ඔව් ක්‍රිස්ටියන් එකක් සිලප්පදිකාරම් තමයි. ඔව් සිලප්පදිකාරම් මණිමේකලයි පද්දිරුප්පත්තු ලියාගන්න එක ලංකාව ඉතිහාසය පිළිබඳව වෙච්ච ග්‍රන්ථවලට දකුණු ඉන්දිය ග්‍රන්ථ උදාහරණ තමයි සිලප්පදිකාරම් මණිමේකලයි පදිරුප්පත්තු සිලප්පදිකාරම් මණිමේකලයි පදිරුප්පත්තු හරි ඊළඟ එක දෙවෙනි ප්‍රශ්නේ තමයි අපි දැන් යන්නේ මෙරට ශාසන ඉතිහාසයේ මුල් තැනක් දෙමින් රචනා කරපු ග්‍රන්ථය මොකක්ද මෙරට ශාසන ඉතිහාසයට මුල් තැනක් දෙමින් රචනා කරපු ග්‍රන්ථය මොකක්ද අපි නිතරම කතා කරන එකක් මොකද්ද මම කලින් විපස්සලා මම පිළිබඳව ලියුච්ච ග්‍රන්ථය මොකද්ද මුල් තැන දුන්නේ මොන ග්‍රන්ථයේද ඔව් ක්‍රිස්ටියන් නිකාය සංග්‍රහය තමයි උත්තරේ එන්න ඕන නිකාය සංග්‍රහය හරි අපි යනවා ඊළඟ ප්‍රශ්නේ බලන්න වටිනා ඓතිහාසික මූලාශ්‍ර ලෙස ගණන ශිලාලිපි සම්බන්ධයෙන් අදාළ නොවන ප්‍රකාශ කියනකොට ඉතිහාස ඉගෙන ගැනීමට සෙල්ලිපි වලින් ලැබෙන තොරතුරු වලින් වැරදි උත්තරේ මොකද්ද කියලා අහන්න අදාළ ඩෝන එක ශිලාලිපි වල සඳහන් තොරතුරු සිද්ධියට සමකාලීන වේ. ඒක ඉතින් ඇත්තනේ. අදාළ නෝන එකක් නෙවෙයි ඒක. සෙල්ලිපි පුතේ සිද්ධියට සමකාලීන තමයි. පරිණ වංශ කතාවල දක්වන තොරතුරු සනාථ කිරීමට උපකාර ඔය එකත් ඇත්ත. වංශ කතාවල දින තොරතුරු සනාථ වෙන පුතේ සෙල්ලිපි උපකාරී වෙනවා තමයි. ඊට පුතේ අපි හතරවෙනි එක බලමු. සිංහල අක්ෂර පරිහානිය පරිණාමිච්ච ආකාර දැන් ඔය එක ඇත්ත. සෙල්ලිපි පිළිපුතේ අපිට සිංහල අක්ෂර පරිණාමය ගැන දැනගන්න පුළුවන්. තුන්වෙනි එක දිලා තියෙන පුතේ අඛණ්ඩ දේශපාලන ඉතිහාසය ගොඩනගා ගන්න ඒක බෑනේ පුතේ. අඛණ්ඩ ඉතිහාසය ලියා හොයාගන්න බෑ සෙල්ලිපි වලින්. ඒ හොයාගන්න පුළුවන් වංශ කතාව. රයිට්. ඒ නිසා උත්තරේ වැරදි උත්තරේ තමයි පුතේ 3. රයිට්. අඛණ්ඩ දේශපාලන ඉතිහාසය උනාට යොදා ගන්න පුළුවන් කියන එක බොරු. අදාළ නැහැ. හරි. එතකොට පුතේ තුන්වෙනි එකට උත්තරය එන්න ඕන 3. අපි සෙල්ලිපි ගැන කතා කරපු නිසා මට කියන්න ලංකාවේ මුල්ම සෙල්ලිපි හඳුන්වන්නේ මොන නමින්ද? ඒක මොන අක්ෂරයෙන්ද ලියලා තියෙන්නේ? ලංකාවේ මුල්ම සෙල්ලිපි මොන සෙල්ලිපි කියලා අපි වල කියන්නේ? ඔව් ක්‍රිස්ටියන් බ්‍රාහ්මීය ලිපි තමයි. ලංකාවේ පැරණිම සෙල්ලිපි අපි හඳුන්වන්නේ බ්‍රාහ්මීය ලිපි. හේතුව ඒව ලියලා තියෙන්නේ පුතේ බ්‍රාහ්මීය අක්ෂර වලින්. බ්‍රාහ්මීය අක්ෂර වලින් තමයි පුතේ ඒක ලියලා තියෙන්නේ. බ්‍රාහ්මීය අක්ෂර වලින්. හරිද? එතකොට ඔය මුල්ම සෙල්ලිපි අපිට මුල්ම සෙල්ලිපි කියන බ්‍රාහ්මීය ලිපි වල සඳහන් වෙන්නේ මොන වගේ කරුණුද? ඒ ලංකාවේ මුල්ම සෙල්ලිපි බ්‍රාහ්මීය ලිපිනේ. ඒවැ සඳහන් වෙන්නේ පුතේ මොන වගේ තොරතුරුද? ඒවැ සඳහන් වෙන්නේ විසුණු වහන්සේලාට ලෙන් පූජා කිරීම පිළිබඳව. දැන් ඔය ලෙන් ලිපි කියලා වර්ගයක් තියෙනවනේ පුතේ. බ්‍රාහ්මීය සෙල්ලිපි පුතේ බහුතරයක් ලෙන් ලිපිම තමයි. රයිට්? ලෙන් ලිපි කියන්නේ පුතේ ගල් ගුහාවක කටාර මසල් කොටන ලද සෙල්ලිපිනේ. රයිට්? හරි. අපි ඊළඟ එක ගමු එහෙනම්. බුලත් සිංහල කුරුවිට වැනි ප්‍රදේශවල පිහිටි ලෙන් වැදගත් වන්නේ මොකක්ද උත්තරය ඔයගොල්ලෝ එක දෙක තුන හතරේ බුලත් සිංහල කුරුවිට වගේ ප්‍රදේශවල තියෙන ලෙන් වැදගත් වෙන්නේ මොකටද? ඇයි අපි ගැන කතා කරන්නේ? උත්තරේ එන්න ඕන පුතේ මොකක්ද? එක දෙක තුන හතරේ මොකක්ද උත්තරය ඔයගොල්ලෝ? ඔව් වනේ උත්තරය 4 තමයි. ප්‍රාග්ඓතිහාසික මානවයාගේ ජීවන තොරතුරු වලට අදාළ සාධක හමු නිසා තමයි
ඒ ලෙන් අපිට වැදගත් වෙයි. විශේෂයෙන් පුතේ ඔය බුලත් සිංහල තියෙන්නේ නම් මේ පාහියන්ගල කුරුවිට තියෙන්නේ බටදොඹ නේද? right. අපි ඊළඟට ගිහිල්ලිමුකෝ. මෙන්න ආපහු දීලා තියෙන පුතේ සාහිත්‍ය සම්බන්ධයෙන් පළවෙනි පාඩමෙන් ප්‍රශ්නයක්. පහක් දැක්කන පුද්ගලයන් අතරින් ශ්‍රී ලංකාවට පැමිණ තොරතුරු අධ්‍යයනය කොට වාර්තා සැපෙව්ව අහලා තමයි තියෙන්නේ. බලමු ඉන්නේ කරන් බලමු මුලින්ම තියෙන්නේ මෙගස්තීනිස්. මෙගස්තීනිස් කියන්නේ පුතේ ග්‍රීක ජාතිකයෙක්. ඒක ලියාගන්න මෙගස්තීනිස් කියන්නේ ග්‍රීක ජාතිකයෙක් කියලා. මෙගස්තීනිස්ගේ කෘතිය මොකක්ද පුතේ? මෙගස්තීනිස්ගේ කෘතිය මොකක්ද? මෙගස්තීනිස්ගේ කෘතිය තමයි පුතේ ඉන්දිකා. ඉන්දිකා. කියලා මෙගස්තීනිස් කෘතිය තමයි ඉන්දිකා. මෙගස්තීනිස් පුතේ කවදාක ලංකාවට ආපු කෙනෙක් නෙවෙයි. එයා අහලා දැනගත්තු තොරතුරුන් තමයි ලංකාව කියලා ලියලා තියෙන්නේ. හරිනේ. ඊළඟට බලමු බී දීලා තියෙන්නේ පාහියන් හිමි. පාහියන් හාමුදුරුවෝ කියන්නේ පුතේ චීන ජාතික භික්ෂුවක්. right. පාහියන් හාමුදුරුවන්ගේ කෘතිය තමයි පුතේ බෞද්ධ රාජධානී පිළිබඳ විස්තරය. බෞද්ධ රාජධානී පිළිබඳ විස්තරය. ඒතර පාහියන් හාමුදුරුවෝ පුතේ ලංකාවට ආවා. ලංකාවට ආපු වලට තමයි ඒකයි කියන උත්තරයට බී දෙන්න ඕන. ටොලමි. ක්ලෝඩියස් ටොලමි. ක්ලෝඩියස් ටොලමි පුතේ ජීවත් වුණේ මොන රටේද? ක්ලෝඩියස් ටොලමි ජීවත් වුණේ මොන රටේද? ඔව් ක්‍රිස්ටියන්. ක්ලෝඩියස් ටොලමි ජීවත් වෙන්නේ ඇලෙක්සැන්ඩ්‍රියාවේ තමයි. එයාගේ තමයි ජීවත් වුනේ. ඊළඟට ලියා ගන්න ක්ලෝඩියස් ටොලමි කෘතිය මොකක්ද කියලා. ක්ලෝඩියස් ටොලමි කෘතිය තමයි පුතේ භූගෝල ශාස්ත්‍ර ප්‍රවේශය. ක්ලෝඩියස් ටොලමිගේ කෘතිය නම භූගෝල ශාස්ත්‍ර ප්‍රවේශය. ඇයි අපිට එයා වැදගත් වෙන්නේ? අපිට වැදගත් වෙන්න හේතුව තමයි ලංකාවේ මුල්ම සිටිය මැදයන්නේ ක්ලෝඩියස් ටොලමි. ලංකාවේ මුල්ම සිටිය මැදීම. එතකොට පුතේ ටොලමි කවදාකවත් ලංකාවට ආපු කෙනෙකුත් නෙවෙයි. හරි. ඩී ඉබන් බතුතා. ඉබන් බතුතා කියන්නේ පුතේ අරාබි ජාතිකයෙක්. අරාබි ජාතිකයෙක්. හරි. එයා පුතේ දේශාටක රට රට සංචාරය කරපු කෙනෙක්. ඉබන් බතුතා පුතේ ලංකාවට ආවා. ඉබන් බතුතා ලංකාවට ආවා. හරිද? එතකොට මට කියන්න ඉබන් බතුතා ලංකාවට එන්නේ මොන යුගයේද කියලා ඔයගොල්ලෝ මතක ගන්න. ඉබන් බතුතා ලංකාවට එන්නේ මොන යුගයේද? ඔව් ක්‍රිස්ටියන්. උත්තරේ හරි. ගම්පොළ යුගයේ. ගම්පොළ යුගයේ. ඉබන් බතුතා පුතේ ලංකාවට ඇවිල්ලා කොහෙද වන්දනා කරන්න ගියේ? ඉබන් බතුතා ලංකාවට ඇවිල්ලා පුතේ කොහෙද වන්දනා කරන්න ගියේ? කොහරි පල්ලියකට නෑ. එයා ගියේ පුතේ ශ්‍රී පාදය වන්දනා කරන්න. ඔව් උත්තරේ ශ්‍රී පාදය තමයි. මොකද මුස්ලිම් අය විශ්වාස කරන පුතේ ශ්‍රී පාදයේ තියෙන ඒගොල්ලෝගේ දෙවියන් වහන්සේගේ පාදේ. හරි දැන් මුස්ලිම් අය පුතේ ශ්‍රී පාදය හඳුන්වන්නේ ආදම්ගේ කන්ද කියලා. ආදම්ගේ කන්ද නේද? එතකොට පුතේ ඉබ්න් බතුතා ඔය සිරිපාද කියපු කතාව කිව්වම ඒක මතක් වෙනවනේ තව කාරණයක් තියෙනවා. ක්‍රිස්තු වර්ෂ 850 දී පුතේ ලංකාවට ආපු අරාබි සංචාරකයෙක් ශ්‍රී පාදය වදින්න ගිහිල්ලා තියෙනවා. ඒ කවුද කියලා අහලා උත්තරයට ඉබන් බතුතා නෙවෙයි ඉන්නේ. එයා ඒ ගම්පොළ යුගයේනේ. මේ කියන්නේ ක්‍රිස්තු වර්ෂ 850 කියලා කියන්නේ පුතේ අනුරාධපුර යුගයේ. ඒ කවුද? ක්‍රිස්තු වර්ෂ 850 දී ශ්‍රී පාදය වන්දනා කරන්න ගිය ක්‍රිස්ටියන්. ඔව්. එයාගේ නම තමයි සුලෙයිමාන්. සුලෙයිමාන් එක ලියාගන්න. ක්‍රිස්තු වර්ෂ 850 දී ශ්‍රී පාදය වර්ණනා කරන්න ගිය අරාබි දේශාටකයා. අරාබි කිව්ව ගමන් ඉබන් බතුතා ගහන්න එපා බලන්න මොකක්ද අහලා තියෙන ප්‍රශ්නේ කියලා. right? සුලෙයිමාන් තමයි පුතේ ක්‍රිස්තු වර්ෂ 850 දී. හරි. ඔන්න ඉබන් බතුතා ගැනත් කිව්වතර ඒත් ලංකාවට ආපු කෙනෙක්. එහෙනම් උත්තරේට පුතේ B තියෙන්න ඕන B තියෙන්න ඕන නේද?
රොබර්ට් නොක්ස් ඉංග්‍රීසි ජාතිකයෙක් නේද? රොබර්ට් නොක්ස් කියන්නේ ඉංග්‍රීසි ජාතිකයෙක් ලංකාවට ආවා. ලංකාවේ අවුරුදු 20කට ආසන්න කාලයක් හිටිය පුතේ හිරකාරයෙක් විදිහට. ඒ කාලේ එයා දැක්ක දේවල් තමයි පුතේ ලිව්වේ. නේද? රොබර්ට් නොක්ස් පුතේ නම මතකයිනේ මොකද්ද? ඒක ප්‍රසිද්ධ පුතයන්නේ. ඕන කෙනෙක් දන්න එකන්නේ. මොකද්ද රොබර්ට් නොක්ස් පුතේ නම? එදා හෙළදිව. ඔව් ක්‍රිස්ටියන්. එදා හෙළදිවනේ. එදා හෙළදිව. පුතේ රොබර්ට් නොක්ස්ගේ කෘතියෙන් හෙළි වෙන්නේ කුමන යුගයක තොරතුරුද කියලා ඇහුවොත් එන්නේ. නේ අනුරාධපුරද පොළොන්නරුවද මහනුවරද කෝට්ටේද කියලා ඇහුවොත් මොකද උත්තරේ? රොබර්ට් නොක්ස්ගේ කෘතිය පුතේ හෙළි වෙන්නේ කුමන යුගයක තොරතුරුද? ඔව් ක්‍රිස්ටියන්. මහනුවර යුගයේ තොරතුරු. ඒකට හේතුව දන්නවනේ. මොකද පුතේ යා හිරකාරයෙක් විදිහට හිටියේ මොන රජුරුවන් කාලෙද? දෙවන රාජසිංහ රජුරුවන් කාලේ මහනුවර. right? රොබර්ට් නොක්ස් පුතේ හිරකාරයෙක් විදිහට හිටියේ දෙවන රාජසිංහ රජුරුවන්ගේ කාලේ. ඒ නිසා මහනුවරගේ පිළිබඳ තොරතුරු තමයි අපිට එදා හෙළදිවෙන් ලැබෙන්නේ නේද? right. එතකොට පුතේ අද ලංකාවට ආපු කෙනෙක්. එන උත්තරේට BDE තියෙන්න ඕන. උත්තරය තුන අපි දැනට උත්තරේ ගත්තා. නමුත් අපි එකුත් බලමු හියුන්සියන්. හියුන්සියන් කියන්නේ පුතේ චීන ජාතික භික්ෂුන් වහන්සේ කෙනෙක්. එයා ලංකාවට ආවේ නැහැ පුතේ. ඉන්දියාව දක්වා ඇවිල්ලා. එතෙන්දී ආපු තොරතුරුෙන් තමයි ලංකාව ගැන ලියලා තියෙන්නේ. right. එතන ඉඳන් හියුන්සියන් ඒක නෙවෙයි උත්තරේ